ආයුබෝවන් සුබ දවසක්. ඔබ අප සමග මෙතැන් සිට සම්බන්ධ වන්නේ අලුත්ම වීඩියෝ මාලාවක් සමගින් මෙම වීඩියෝ මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාපල්්‍යතාවෙන් පෙරෙන කාන්තාවන් සහ පුරුෂයන් රැසක් විසින් අප වෙත යොමු කරපු ඉතා වැදගත් ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා. ඉතින් වෙනද වගේම එම ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කිරීමට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ගාල්ල කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා කාන්තාරෝහලේ ප්‍රසවහා නාරිවේද විශේෂඥ වෛද්‍ය රොහන් ලියනගේ මහතා. ආයුබෝවන් වෛද්‍යතුමනි. අයිබුවන්. ඉතින් වෛද්‍යතුමනි අපිට යොමුණ ඉතා වැදගත් ප්‍රශ්නයක් තමයි අපේ අර ගොඩක් කාන්තාවට අපි දන්නවා තියෙන ගැටලුවක් තමයි ගර්භාෂය තියෙන ගෙඩි. අපි නැත්තම් මේකට ඉංග්‍රීසියෙන් කියනවා ෆයිබ්‍රොයිඩ්ස් කියලා. ඩොක්ටර් ඇත්තට මොනවද මේ ෆයිබ්‍රොයිඩ්ස් කියලා කියන්නේ? ඔයිත මේකත් වැදගත් ප්‍රශ්නයක්. අපි දන්නවා දැන් ෆයිබ්‍රොයිඩ් කියන්නේ අපි දන්නවා මේ තියෙන්නේ ගර්භාෂික ආකෘතියක්. එතකොට මේ ගර්භාෂයේ මේ තියෙන මේ ගැප් ගල මේ යෝනි මාර්ගයේ මේ පැලෝපිය නාල. එතකොට මේ ගර්භාෂ බිත්තියේ ඇති වෙන මේ මස් පිඩු වල ඒ සෛලවල අධික ලෙස ගුණණය වීම නිසා හැදෙන ගෙඩි තමයි ෆයිබ්‍රොයිඩ් කියන්නේ. එතකොට මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි හැදෙන්න පුළුවන් ගර්භාෂයේ විවිධ ස්ථානවල. එතකොට මේ ගෙඩි වල සයිස් එක අණුව සහ ඒ තියෙන පැන අණුව ගොඩක් වෙලාවට මේක සාපලතාවට හේතු වෙනවා. ෆයිබ්‍රොයිඩ් කියන්නේ බොහොම අහිංසක ගෙඩි. ඒව ඇති වෙන්නේ මේ ගර්භාෂ බිත්තියේ. දැන් ඩොක්ටර් ඒකත් එක්කම එන ප්‍රශ්නයක් තමයි කොහොමද කාන්තාවක් අඳුරගන්නේ එයාට ෆයිබ්‍රොයිඩ්ස් තියෙනවා කියලා. නැත්නම් ගර්භාෂයේ ගෙඩියක් තියෙනවා කියලා කොහොමද අඳුරගන්නේ? මොනවද ඒකෙන් එන්න පුළුවන් රෝග ලක්ෂණ? එතකොට දැන් අපි දන්න මේ දැන් මේකේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි එනකොට සාමාන්‍යයෙන් ඒක අහිංසක ගෙඩි කිව්වල සාමාන්‍යයෙන් ඒකේ ගොඩක් වෙලාවට ගර්භාෂ බිත්ති ඒ කියන්නේ ගර්භාෂ කුහරයට සමීපව මේ ගෙඩිය આવොතින් ගොඩක් වෙලාවට ඒකේ මාස් ශුද්ධිය වලට ගොඩක් අධික ලෙස රුධිරය පිට වෙන්න පුළුවන්. එතකොට ඒ රුධිරය අධික ලෙස පිට වෙනවා නම් අපි ගොඩක් වෙලාවට ස්කෑන් පරීක්ෂා ලක්ෂණ අපිට පේන මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි මේ ගර්භාෂ බිත්ති කුහරය තුල තියෙනවා. ඒ වගේම අපි දන්න සමහර වෙලාවට මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගොඩක් ලොකු වුණොත් එහෙම මේකේ ගර්භාෂ පිටිපස්ස පැත්තේ තියෙනවා ගොඩක් වෙලාවට බඩවැල් සහ ගුද මාර්ග වගේ. එතකොට අපි දන්නවා පේෂන්ට් ගොඩක් වෙලාවට ටොයිලට් යනකොට එහෙම අමාරුයි කියනවා. ඒ වගේම මුත්‍රා ශාසිත තියුණොත් එහෙම ගොඩක් වෙලාවට නිතර මුත්‍රා කිරීම සිදු වෙනවා. ඒ වගේම සමහරට තුනඩී කැක්කුම් වගේ වෙනවා. මේක ගොඩක් අර ගෙඩිය ගොඩක් ලොකු වෙනකොට උදරයේ යම්කිසි අපහසු ගතියක් තියෙනවා. ඩිස්කම්ෆර්ට් එක තියෙනවා. ඒතර ගොඩක් වෙලාවට රෝගියා කියන්නේ මේ වගේ රෝග ලක්ෂණ තමයි එන්නේ. එක්ක උදරයේ කැක්කුම, තුනඩී කැක්කුම, යටිබඩ කැක්කුම එහෙම නැත්නම් අධික ලෙස සුද්ධීම සිදු වෙනවා. ඒතර ගොඩක් වෙලාවට අපිට තේරෙනවා මේකේ ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් වෙන්න පුළුවන්. ඒතර ස්කෑන් එකක් කරාම අපිට ගොඩක් වෙලාවට පේනවා මේකේ ෆයිබ්‍රොයිඩ් තියෙද නැද්ද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් මේ ගර්භාෂයේ ඇතිවෙන ගෙඩි නැත්නම් ෆයිබ්‍රොයිඩ්ස් වලින් මදසරු භාවයට මුකුත් බලපෑමක් තියෙනවද? ඒ කියන්නේ අපිට ළමයින් හදන්න අපහසු වෙනවද මේ ෆයිබ්‍රොයිඩ්ස් තිබීම තුලින්? ඔය එක තමයි ඇත්තටම මදසරු භාවයේදී ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති වෙන බලපෑම තමයි වැදගත්ම වෙන්නේ අපිට. මොකද මේ සාපලතා සායනිට එන කාන්තාවන්ට ඒතර අපි දන්න කලිනුත් කිව්වා දැන් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි අහිංසක වුණාට ඒකෙන් විවිධාකාර විදිහට මේ මදසරු භාවයට බලපාන පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට අපි දන්නවා දැන් බබෙක් හැදෙනකොට යෝනි මාර්ගයට මෙහෙම පිරිමෙන් ඇවිල්ලා ශුක්‍රාණු ආවට පස්සේ ශුක්‍රාණු තනියම ගර්භාෂයේ මෙහෙම ගැප් ගෙල දිගේ ගිහිලා පැලෝපිනාලේ කොන්ට ගිහිලා පැලෝපිනාලේ කොනේ තමයි බිත්තරේ තියෙන්නේ. ඒතර මේ බිත්තරෙත් එක්ක ඩිම්බයත් එක්ක ශුක්‍රාණු එකතු වුණොත් තමයි බබෙක් හැදෙන්නේ. ඒතර අනිවාර්ය සාධකයක් තමයි ශුක්‍රාණුවේ ඩිම්බය එකතු වෙන එක. ඒතර මේක යම්කිසි විදිහට මේ ගැප් ගෙල ආශ්‍රිතව තිබුණොත් එහෙම ෆයිබ්‍රොයිඩ් එක ගොඩක් වෙලාවට ඒ කාන්තාවන්ට යෝනි මාර්ගයට ශුක්‍රාණු ආවට ගර්භාෂය තුල ගැප් ගෙල හරහා ඇතුල් වෙන්න බෑ. එතකොට ඒ කාන්තාවන් කියන දෙයක් තමයි ඇඳේදී එකතු වුණාට ඇඳෙන් බැස්ස ගමන් ශුක්‍රාණු එළියට එනවා. ඒතකොට එහෙම වෙනවනම් ගොඩක් වෙලාවට එක්ක ගැප් ගෙල හිරයි. එහෙම නැත්නම් මේ ගැප් ගෙල ආශ්‍රිතව තියෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් හින්දා ශුක්‍රාණු ඇතුළට යන්නේ නැතුව හින්දාකමත් ප්‍රෙග්නන්ට් නොවී තියෙන පුළුවන්. ඒ වගේම තමයි සමහරට මේ පැලෝපිනාල පටන් ගන්න තැන තියෙන පුළුවන් ෆයිබ්‍රොයිඩ්. ඒතකොට ශුක්‍රාණු ගර්භාෂය තුලට ආවත් ගර්භාෂය කුහරය දිගේ ගිහිල්ලා පැලෝපිනාලේ කොනට යන්න බෑ. පැලෝපිනට ඇතුල් වෙන්න බැරි කම තුලත් ප්‍රෙග්නන්ට් නොවී ඉන්න පුළුවන්. ඒ වගේම සමහරට මේ මස් දැල්ලක් වගේ එකක් තිබුණොත් ගර්භාෂයේ කුහරය තුල යම්කිසි ෆයිබ්‍රොයිඩ් එකක් තිබුණොත් ඒ ෆයිබ්‍රොයිඩ් එක හින්දාත් ගොඩක් වෙලාවට බබෙක් හැදුනත් බබා ගබ්සා වීමේ ප්‍රවණතාවයත් වැඩි. මොකද මේක ඇතුලේ ඉඩ නැහැ. බබා හැදෙනකොට බබා හැදෙන හෝමෝන වලින්ම ෆයිබ්‍රොයිඩ් එකත් ලොකු වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මවගේ පෝෂණය විටමින් ඒ සියලුම ජාති ටික අර ගර්භාෂ ගෙඩියට ගර්භාෂ කුහරය තුල තියෙන ගෙඩිය ලොකු වෙනවා බබාගේ හෝමෝනත් එක්ක. එතකොට වෙන්නේ ඒ හෝමෝන නිසා සහ පෝෂණ නිසා ගර්භාෂ ගෙඩිය ලොකු වෙන බබාට හැදෙන්න ඉඩ නැතිලු. එතකොට බබා ගර්භාෂයේ තුල තියෙන්නේ නැතුව බබා එළියට ගබ්සා වෙලා යනවා. එතකොට අර පෝෂණ උණතා නිසා බබා හැදෙන්න නැති වෙන්නත් පුළුවන්. ඉඩ නැති හින්දා බබා හැදෙන්න නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම බබෙක් පිරිසිදු ගැනීම සිදු නොවෙන්නම පුළුවන්. අර වගේ ශුක්‍රාණු ඇතුළට එන්නේ නැතුව හෝ මේ ඩිම්බය ශුක්‍රාණුත් එක්ක එකතු වෙන්න විදියක් නැති හින්දා ප්‍රෙග්නන්ට් නොවී තියෙන්න පුළුවන්. එතකොට වෛද්‍යතුමනි දැන් තව ප්‍රශ්නයක් තමයි මේ දැන් හිතන්නකො කාන්තාවකට ෆයිබ්‍රොයිඩ්ස් නැත්නම් ගර්භාෂයේ ගෙඩි තියෙනවා කියලා.
එහෙම කාන්තාවකට ප්‍රෙග්නට් වෙන්නම බැරිද දැන්? ඒක ඇත්තටම දැම්ම කලින්ක වගේ ගර්භාෂය ගෙඩි තිබුණට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද බැරිද කියන එක රඳා පවතුනේ ගෙඩියේ ප්‍රමාණයයි ගෙඩිය තියෙන තැන. දැන් අපි උදාහරණයක් විදිහට මේ ගර්භාෂය ගත්තොත් ගර්භාෂයේ උඩ තිබුණොත් එහෙම ගෙඩි ෆෝ ගර්භාෂයේ පිටත බිත්තිය තිබුණොත් එහෙම ප්‍රෙග්නන්ට් වෙන්න ලොකු ගැටලුවක් නැහැ. ඇත්තටම වෙන්නේ අර ගර්භය හරහා මේ ශුක්‍රාණු පැලෝපිනාලේ කොනට යන ලයින් එකේ ඒ අවහිර වෙන විදිහට තිබුණොත් ඒක බලපානවා. ඒ වගේම යම් කිසි විදිහට මේ ගෙඩිය ගර්භාෂ බිත්තිය තිබුණත් කුහරේ නැතුව ගර්භාෂ බිත්තිය තිබුණත් ඒක ගොඩාක් ලොකු වුණොත් එහෙම සමහර වෙලාවට ඒ ලොකු වීම තුලම මේ ගර්භාෂ කුහරය ඇහිරෙන්න පුළුවන්. ඒතකොට ශුක්‍රාණු ගමන් කිරීම නැති වෙන්න පුළුවන්. ඒ වගේම බබා හැදෙන්න ඉඩ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේම අර කලින් කිව්වාගේ පෝෂණය සහ ඒ හෝමෝන වලින් ගොඩක් වෙලාවට මේ ගර්භාෂ ගෙඩි ලොකු වෙන හින්දා ගොඩක් වෙලාවට බබා හැදෙන පෝෂණය අඩුකම තුලත් බබා හැදෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ අයට ප්‍රෙග්නන්ට් වෙන්න නම් අනිවාර්යෙන් අපි ස්කෑන් කරලා බලනවා මේ ගෙඩිය කොහෙද තියෙන්නේ කියලා. මොකද ඒ ගෙඩිය තියෙන තැන සහ ඒකේ ගෙඩි සංඛ්‍යාව සහ ප්‍රමාණය අනුව ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද බැයිද කියන එක රඳාපවතුන. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සමහර අපහසු ගෙඩි වුණත් ශල්‍ය කර්මකින් හරි අපිට ඉවත් කරගන්න පුළුවන් වුණොත් ගොඩක් වෙලාවට උන්ට ගර්භණී වීමේ හැකියාවක් තියෙනවා.